කොහමද කලකට පස්සේ වෙලකට බැස්සේ අපි බබාලව අරගෙන ආවා ඒගොල්ලන්ට ඕන කරන ඕලු නෙළුම් මානෙල් ටිකක් ගලවගෙන යන්න. ඉතින් අපිට මිනුවන්ගොඩ අසන්නවත්තේ මහත්මයෙක් මට එතුමගේ නම මතක නැහැ මම නම කියන්නම්. ඉතින් එයා තමයි අපිට මේ මල් ටික මල් පැල ගලවලා දෙන්නේ. අපි ඒ දණ්ඩ එකනුත් ආවා. ඒගොල්ලන්ට පේන ති ඕලු තියෙනවා. මෙතන තියෙනවා මානෙල් ඕලු. ඉතින් මේ අපි බබාලා ටිකක් අරගෙන ආවා මේ හැමෝම නෙමෙයි කීප දෙනෙක්ව මේගොල්ලන්ට මේ අත්දැකීම දෙන්න වෙලක. මොකද ඇත්තටම ලැබිලා නැතුව ඇති මං හිතන්නේ මේ තුන් මේ අපිත් එක්ක ආපු අද අයට. ඉතින් අපි ඒ හින්දා ඒගොල්ලන් එකගෙන ආවා සතුටින් දැනට සහභාගී වෙමින් ඉන්නවා. මේ මෙයාගේ අයියෝ යා ගියා. නෑ මේ රතු පාට එක්කන මොකේද බත් කූරෙද්ද ගියානේ. ලූලු මාළු ගොඩක් මේ කෑම මොකද ගෙනාවනේ පාන් හරි ගෙනාවනම් අනේ අපේ පාන් තිබ්බත් එක්ක අද මේගොල්ලන්ට පානුයි මාළු හොදී මේගොල්ලන්ගේ දවස බිස්කට් එකක් හරි අරන් එන්න මම වෙනකට ගේනවා. අනේ මේ රටකජු පුතේ බලා ගන්න මෙහෙන්න මේ රටකජු පැල බලා ගන්න. රටකජු දැන් අහන්න ඉතින් රටකජු හැදෙන්නේ කොහොමද මේකේ කියලා අන්න අහන්න විස්තරේ. අපි කෑවට දන්නේ නැහැනේ විස්තරේ නේද? අර තියෙන අන්න බලන්න පුතේ අර බලන්න මේ බලන්න මේ නැමෙන්න පොඩ්ඩක් මේ බලන්න මේ අරගෙන බලන්න කිරොන් බා මේ වත් බලන්න පුතේ. කන්න බෑ පුතේ කන්න බෑ තාම අමුයි. කොහෙද දැන් රටකජු බහින්නේ? මුලේ කියන්නේ ඔය පොළොව යටට නේ. අපි හිතන් හිටියේ කොහමද ඔයා? මං හිතන්නේ මෙහෙම එකපාරේ කියලා ලොකු ගහක මං අන්න දැක්කද ලොකු ගහක රටකජු හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඒගොල්ලන්ට රටකජු අත්දැකීමකුත් හම්බ වුණා. අම්මෝ හරිම ලස්සනයි ආසයි දැක්කම. දැක්කත් ඇති නේද? දැක්කත් ඇති බඩ පිරෙනවා. මම මේ ආසාවට ඉන්නේ ඔය කරන්නේ. ඒක තමයි. මේ හරිය මේ අනිගත්තේ අපිට මේකේ වතුර හින්දෙන්නේ කවදාවත් කුඹුරක් නේද? ඒ කියන්නේ කුඹුර මඩ කරලා එහෙමද? කුඹුරක් මේක එනවා මේ දාන්න බෑ ට්‍රැක්ටර් එහෙම. එහෙනම් කුඹුරු කරන්න බෑන පුතේ යන්න රටකජු එකක් අර. සෑහෙන කුඹුරු පාට වෙන්නේ මෙන්න අලු වෙලා එහෙම වයස යන්න ඕනේ. මේ කියන්නේ ඔක මෝරන්න ඕනේ. හරි. ඒ උඩ තුනේ අවුවට මෝරලා තියෙනවා. ඒක මෝරලා ඊට පස්සේ අපි අරගෙන අපි බැදලා තමයි මේ ඔයා දකින්න රතු දුඹුරට හුරු රටකජු එක අපි කන්නේ. තම්බල කණ්ඩ මේගොල්ලෝ නම් කාලා නැතුව ඇති මං හිතන්නේ තම්බල. ඔය යාපනේ ගියා කොහේද ළඟදී ට්‍රිප් එකක්. යාත් කෑවේ නැන්ද යාප තම්බපු රටකජු. ඒවා මේ සුද්ධ කරන්න මට වෙලාවක් නැහැ නැත්තම් මේ මාළු ලස්සනට මාළු වෙනවා අපේ ලාරහට පේනවා. කණ්ඩ දැම්මද ඒක? දවසක ගේන්න ඕනේ මේගොල්ලන්ට ලොකු ඔක්කොමලා වගේ ගේන්න ඕනේ මේකට. අන්න පුතේ අර හතන එන්න වතුර බලන්න මේ අර අතර සතෙක් ඉන්නවා කවුද කියලා බලන්න. නෑ අර බලන්න හොඳට බලන්න. හොඳට බලන්න කවුද? ගියාද? එයා ගියානේ. අන්න මාළුවෙක් ඉන්නවලු. යන්න ළඟට යන්න පුතේ. ළඟට යන්න. මේ ළඟට යන්න හැබැයි පරිස්සමට. මේ ඔයා එන්නකො මෙහාට මේගොල්ලන්ගේ ආරක්ෂාවට. තව පස්සට යන්න. මාළු ටික පේනවා. ඒකට හොයන්න නැතුව ඇති. මාළු. දණ්ඩිපෙට ලූලුයි මගුරු වගේ ඉන්නවා. අන්න දැක්කද? එතකොට ඒ ලූලු මාළු කියන එක කන මාළු එක නේද? මගුරොත් කනවද? කන්නේ නෑ දැම්මම දැන් මේ. ඒගොල්ලෝ කෑමක් කියලා හිතාගෙන පුතේ උඩට එනවා ඒකයි. මල් වගේ පොඩි මල් දාපුවම වතුරට පයින්නේ නේ හොඳට අපි මල් ටික එකතු කරගෙන ඉතින් ආයෙත් දවසක ඔක්කොමලා එක්ක එන බලාපොරොත්තුෙන් මලුයි පැලයි අරගෙන අදට අපි ආවා.